ආයුබෝවන් යාළුවනේ. ඉතින් මේකයි කතාව. කේ නම චතු. මගේ වයස 28යි. මම කසාද මැන්දන දැනට අවුරුදු 2ක් වෙනවා. මීට අවුරුද්දකට විතර කලින් මගේ මහත්තයා රවි ආරාධනාවක් ලැබුණා ඡායාරූප ශිල්පීන්ගේ උත්සවයක ඩිනර් එකකට යන්න. රවිට ඕනෝනේ මාව කැපිලා පේන විදියට එදාට එක්කගෙන යන්න. රවි හොඳ වර්ගයේ සාරියක් ගැනත් කිව්වා හොඳ තැනකින් ගවුස් එක මහගන්න කියලා. මොකද රවී දන්නවා මගේ සාරිවල බ්ලවුස් ඔක්කොම මම ගෙදරදීම මහගන්න බව. මගේ අම්මා මට මහන හැටි උගන්වලා තියෙනවා. මගේ හොඳම යාළුවා අරුණා. එයාට කිව්වා රාජ් ටේලර්ස් ගැන. එතන කාන්තාවන් අතර හොඳ ජනප්‍රිය තැනක් කියලා. හැබැයි අරුණා ඒක කිව්වේ ටිකක් අමුතු විදියට. මම ඒක එච්චර ගණන් ගත්තේ නෑ. මම හිතුවා රාජ් ටේලර්ස් එකට යන්න ඕනි කියලා. රවිත් ඒකට කැමති වුණා. ගෙනාව සාරියට කැලපෙන බ්ලවුස් මැටීරියල් එක කරගෙන දවසක් 9:30ට විතර රාජ් ටේලර්ස් එකට ගියා. එතන වායු සමීකරණය කරලා තිබුණේ. අවුරුදු 14ක 15ක විතර පිරිමි ළමයි "හැලෝ මැඩම්, කරුණාකරලා වාඩි වෙන්න." මම දැන් ඒ කියලා මම පිළිගත්තා. මම එතන තිබ්බ සැප පුටුවක ඉඳගත්තා. කන නම් නියමයි වගේ. මාර විදියට තියාගෙන ඉන්නපන්. ගෑනු අපේ හිත ඇදගන්න විදියටම තියෙනවා. වැඩේ කොහොමද දන්නේ නැහැ. මම තනියම ඉඳගෙන හිතුවා. ටික වේලාවකින් පිළිවෙලට ඇඳගත් වයසක 45ක් විතර පිරිමියෙක් ඇවිත් "Good afternoon madam, මම රාජ්. අපෙන් මොනවද කෙරෙන්න ඕනේ?" කියලා ඇහුවා. මම චතු. මට සාරි බ්ලවුස් එකක් මහගන්න ඕනේ. ඇදගත් උත්සවයකට යන්න. හොඳ අලුත් ස්ටයිල් එකකට. මගේ යාළුවා අරුණ තමයි මට මේතන කිව්වේ. මම උත්තර දුන්නා. ඒක තමයි. මම මීට කලින් මැඩම්ව දැකලා නැහැ. අරුණ මැඩම් අපේ හොඳ කස්ටමර් කෙනෙක්. රාජ් කිව්වා. "ඉතින් මැඩම් මොන විදිහේ බ්ලවුස් එකක්ද ඕනේ?" රාජ් ඇහුවා. මට ඒ ගැන හරි අයිඩියා එකක් නැති බව කිව්වහම එක එක මොස්තර තියෙන පොතක් මට දීලා හොඳ එකක් තෝරලා කියන්න කිව්වා. මම පිටු එකකින් එක පෙරලලා බැලුවා. මට එකක්වත් තෝරගන්න බැරි බව රාජ් සේල්ලද කොහෙද? "මැඩම් ඉන්නේ මම උදව් කරන්න." කියලා එක මොස්තරයක් පෙන්නලා "මේක තමයි අද හොඳට නැගලා යන ස්ටයිල් එක. මේකෙන් ඇඟේ හැඩ ලස්සනට හොඳට කැපිලා පේනවා. මැඩම්ගේ මහත්තයා කැමති වෙයි. මේකෙන් එක මහමු." කියලා කිව්වා. රාජ් මගේ පපුව දිහා දෙතුන් පැත්තකින් බලලා මේ ස්ටයිල් එක මැඩම්ට නියමෙට තියෙයි. මම ලස්සනට මාලා දෙන්නම් කිව්වා. රාජ් මගේ පපුව දිහා බලනකොට මගේ ඇඟට මොකක්ද වුණා වගේ සීතල වුණා. මීට කලින් පිරිමියෙක් ඒ විදිහට මගේ පපුව දිහා එහෙම බලලා නැත්තකොටම "එන්න මැඩම් අපි මිමි ගමු." කියලා රාජ් මාව ඇතුළේ කාමරයට එක්කන් ගියා. මම නැගිට්ටා. රාජ් මගේ බඩ දිහා හොඳට බලන බව මට තේරුණා. ඊළඟට මගේ සාරි පුට රාජ් අයින් කරා. මට ටිකක් ලැජ්ජ හිතුණා. මාව රතු වෙනවා වගේ මට තේරුණා. මීට කලින් මගේ මහත්තයා ඇරෙන්න ඉතින් කවුරුවත් මේ විදියට ළඟට ඇවිල්ලා මගේ ඇඟට අත තියලා නැහැ. "ඔව් මැඩම්, මේ බ්ලවුස් එක කවුද මැව්වේ? හරියට ඇඟට ෆිට වෙන්න මහලා නෑනේ" කියලා මම ඇඳගෙන හිට බ්ලවුස් එකේ පුරුල් තැන් වලින් ඇඟිලි දාලා යහට මෙහාට ඇදලා ඇල්ලුවා. මගේ ඇඟට මොනවාද වේගන එනවා වගේ මට දැනුණා. රාජ් ඕනාට වඩා කරනවද කියලා මට හිතුනේ කීප සැරයක් ඇඟිල්ල වදිනකොට. මට මොනවත් කියන්න බෑ. රාජ් කරන්නේ එයාගේ රාජකාරියනේ. ඊළඟට රාජ් මගේ බෙල්ල වටේට ටේප් එක තියලා බෙල්ලේ මිම්මිම්ම අරගෙන අර මුලින් හිටිය පිරිමි ළමයාට ගණන් වගයක් කිව්වා. එතකොටයි මම දැක්කේ ගණේෂ් ඉන්නවා. මම බලනකොට ගණේෂ් මගේ පපුව දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා. මගේ ඇඟත් සෑහෙන කොටසක් පේනවා. මගේ ඇඟ නිකන් කිරි වැටිලා ගියා. ඊළඟට රාජ් මැඩම් අත් දෙක උස්සන්න කිව්වා. මං අත් දෙක ඉස්සුවා. රාජ් ටේප් එක මගේ පිට මැද්දෙන් අරන් මගේ පපුව ඉස්සරහින් එකට කළා. මාව සීතල වෙලා කියා. මගේ පපුව ගල් ගැහුණා වගේ වුණා. "ගණේෂ් මෙහෙට එන්න. මේ බලන්න. මේ වගේ වල්කතා හැමදාම අහන්න මගේ YouTube channel එක subscribe කරගෙන යන්න. හරියට මිම්ම ගන්නේ නැති වුණාම බ්ලවුස් එක ලූස් වෙන හැටි" කියලා රාජ් අතේ ඇඟිලි දෙකෙන් මගේ බ්ලවුස් එක බ්‍රූන් තැන් වලින් අතුරට දාලා ගණේෂ්ට පෙන්නුවා. දැන් නම් මට හිතෙනවා රාජ් අත ගන්නවා වැඩි කියලා. මට ටික කාස හිතුණා. වැඩේ යන විදියට. ඒ වුණාට ඒ වගේ පෙන්වන්නේ නැතුව හිටියා. මගේ එකක්ද ටික තෙමිර වගේ. "ගණේෂ් ඇවිල්ලා ඊළඟට මිම්ම ගන්න." රාජ් එහෙම කිව්වේ ගණේෂ් තිහාර ටේප් එක ටික් කරන ගම. කියන පමාවට ටේප් එක අතට ගත්ත ගණේෂ් උන්ගේ පිටිපස්සෙන් ඇවිත් පිටමැද්දේ ටේප් එක තිප්පා. රාජ් ඒක අල්ලගත්තාම ගණේෂ් වටෙන් ඇවිත් මගේ පපුව මැද්ද ටේප් එක ඇල්ලුවේ. ඇඟිල්ලෙන් හරියටම මගේ පපුව කලින් අල්ලන ගමන්. ගණේෂ් ශරීරම් ටේප් එක මැද්දට අල්ලන්න. නැත්නම් බ්ලවුස් එක කප් සයිස් එක වෙනස් වේවි.
රාජ් පිටිපස්සේ ඉඳගෙන ගණේෂ්ට උපදෙස් දෙනවා. හරි මාමා. එහෙම කියපු ගණේෂ් ටේප් එක අතහැරලා පොත අරගෙන ඉලක්කම් වගේක් තියන කියවන ගමන් මැඩම් අපි කෝකරත් අපි ළඟ තියෙන සාම්පල් එකකුත් try කරලා බලමු. ගණේෂ් අර අලුත් සාම්පල් දවස් දෙක ගෙන්න රාජ් කීවේ තමන්ගේ වැඩේ හරියට කරන බව මට පෙන්වන්න වගේ. කොහොම වුණත් දැන් මගේ එක හොඳටම තෙමිලා මේ දෙන්නගේ අත්වලට. මැඩම් මේ තියෙන ෆිට ඔන් රූම් එක. මේ සාම්පල් දෙක ඇඳලා බලන්න. අපිට එතකොට හරියට මැඩම්ගේ බ්ලවුස් එක මහන්න පුළුවන්. රාජ් එහෙම කීවේ පුංචි කාමරයක් පෙන්නලා. හැබැයි මැඩම් යට ඇඳුම් ගලවලා අඳින්න ඕනේ. රාජ් එහෙම කීවේ ටිකක් හැමේ. ටිකක් කඹුත විදියට. මගේ වැඩේ හොඳට කෙරෙන්නයි මට ඕනේ කියන ගමන්. මම කාමරයට ගිහින් දොර ඇතුලේ වහගෙන වටපිට බැලුවා. කණ්ණාඩියක් විතරයි මුළු කාමරේටම තිබුණේ. මම බ්ලවුස් එක ගලවලා දාන්න තැනක් බැලුවත් තැනක් නැහැ. මම දොර පොඩ්ඩක් ඈත් කරලා බැලුවම ගණේෂ් මාව දැක්කලා "ඇයි මැඩම්" කියලා මගේ බ්ලවුස් එක දාන්න තැනක් නැහැනේ. මම කීව "දෙන්න මැඩම් මම එළියෙන් තියා ගන්නවා." මම මගේ බ්ලවුස් එක ගණේෂ්ට දුන්නත් ගණේෂ් එතෙන්ටම වෙලා ඉන්නවා. "ඇයි ගණේෂ්?" මම ඇහුවා. "යට දුවා දෙන්න මැඩම්" ගණේෂ් කිව්වම මම පොඩ්ඩක් ඉන්න කියලා දොර වහලා ගලවලා ගණේෂ්ට දුන්නා. ආපසු හැරුණාම මම කණ්ණාඩියෙන් මාවම දැක්කා. මගේ ඇඟ දැක්කම මටම ආස හිතුණා. සාම්පල් බ්ලවුස් එක අතට අරගෙන අඳින්න ගත්තට ඒක පිටිපස්සේ බටන් එක තියෙන එක. මොකද කරන්නේ කියලා හිත ඉන්නකොට දොරට තට්ටු කරපු රාජ් "හරිද මැඩම්" කියලා ඇහුවා. "හරි රාජ්. හැබැයි මේකේ බටන් තියෙන පිටිපස්සේනේ" මම කිව්වා. දොර අරගෙන ඇතුළට ආපු රාජ් "කෝ ඉන්න මැඩම් මම බටන් දාන්නම්" කියලා මගේ පිටිපස්සෙන් ඇවිත් බටන් ටික දැම්මා. ඊට පස්සේ වාටි වලින් එහාට මෙහාට කර හරිය හදන්න ගත්තා. ඉස්සරහින් හදනකොට මගේ පපුව අත ගෑවද කියලා මට මතකයක් නැහැ. මටත් මාව කන්ට්‍රෝල් නැහැ වගේ. එහෙමෙන් අත ගාවෙනකොට ෆෝම් නවීන් කාටද පොළවා. අන්තිමට මගේ ඉස්සරහා කෙලින් හිටගත්ත රා "මැඩම් මේක ටිකක් හිරයි වගේ නේද? තව එකක් තියෙනවා. මම අරගෙන එන්නම්" කියලා එළියට ගියා. ඊයේ පයින්ම වගේ තවත් සාම්පල් බ්ලවුස් එකක් මට තියලා "මේක අඳින්නකෝ බලන්න" කියලා ආයෙත් දොර වහලා ගියා. මම ඇඳගෙන හිටපු බ්ලවුස් එක ගලවලා අලුත් එකක් ඇඳගත්. ඒකත් නැති එකක්. මට නිකන් කුරු නෑ වගේ. ඒකත් පිටිපස්සෙන් බඩන් දාන එක. මට නිකමට හිතුණා රාජ් එයි කියලා. දොරට තට්ටු කරපු රාජ් "හරිද මැඩම්" කියලා අරගෙන ඇතුළට ආවා. ඉස්සෙල්ල වගේම පිටිපස්සෙන් ඇවිත් බඩන් දාලා අත ගගා බැලුවා. මේ පාර අත් නැති එකක් නිසා කිහිල්ල ඇටිනුත් අත් දාලා බ්ලවුස් එක හදනවා. මට අත් දෙක උස්සන්න කිව්වා. "ඇයි මැඩම් මේ කිහිල්ල මයිල් ෂේව් කරලා නැත්? මේ විදිහේ අත් නැති බ්ලවුස් අඳින්න පුළුවන්නේ" එතකොට කියලා කියන ගමන් රාජ් මගේ කිහිල්ලයට අත ගන්න වටන් ගත්තා. මට උන් හිටි තැන අමතක වුණා. මගේ ඇස් දෙක පිය වුණා. මාව කන්ට්‍රෝල් නෑ වගේ දැනුණා. එක අතකින් කිහිල්ල අත ගන්න ගමන් අනිත් අතින් ඇඟිලි දෙකක් බ්ලවුස් එක වාටි ඇතුලෙන් දාලා වාටි දිගේ අරගෙන යනවා. ඉස්සරහින් යනකොට මගේ පපුව හරියේ ගෑවිගෙන යනවා. "මැඩම් කැමති නම් මට පුළුවන් ෂේව් කරලා දෙන්න. අපි බියුටි පාර්ලර් එකකුත් කරනවානේ" කියලා කියන ගමන් ඉස්සරහින් ඇවිත් මගේ බඩට අත තියන පුරියට පහලින් තියෙන සාරිය තව පහලට කරලා අත ගන්න ගමන් "මැඩම් ගෑණියෙක් මේ හරිය ෂේව් කරලා ඉන්නවට පිරිමි හරි ආසයි" කියාගෙන මගේ බඩ උඩ තියෙන අත කෙලින්ම බ්ලවුස් එක උඩින් පපුව උඩට අරගෙන ආවා. "මැඩම් හරි ලස්සනයි මැඩම්. නියම ලස්සන පේන්න නම් ඇඟේ මයිල් ෂේව් කරන්න ඕන. මම ඒක කරලා දෙන්නම් මැඩම්ට" කියලා රාජ් දොර අරගෙන එළියට ගියා. එතකොටයි මට පියවසියට ආවේ. මාව නිකන් හීනකින් නැගිට්ට වගේ රාජ් මාව හොඳටම සැඟවැස්සුවා. "මැඩම් මේ බඩ හරිය ෂේව් කළොත් ලස්සනට හිටින්. අනික සාරිය ඇඳාම් බඩ හරිය පේනවනේ." ඊම කියාගෙන රාජ් අත ඇඟිලි ටික සාරියට යටින් බඩ දිගේ ඇතුළට ගෙනිච්චා. "අපි මේ හරිය ෂේව් කරමු කරාට පස්සේ මැඩම්ට හිතේ හොඳයිද කියලා." අත ගාන ගමන් රාජ් මගේ සාරිය අඟල් දෙකක් තුන්තර පහලට කර. මට සැරල බලන්නත් මොකද්ද වගේ. රාජ් ක්‍රීම් එක අරගෙන ඇති බඩ හරිය ගාන්න ගත්තා. මට ඉන්න බෑ. මේ මොරසේ මාව කුලප්පු කරනවා. මෙහෙම කරන්න ගියොත් මැඩම්ගේ සාරිය සවුත් වෙනවා. ආපහු ඇඳගෙන යන්නත් එපයි. ඒ සාරිය කලවල කරමු. රාජ් එකපාරට මගේ සාරිය පහලට කළේ යට සායයි යට කලිසමයි දෙකම එක. මට දැන් ඉඳගෙන ලැජ්ජාවේ බෑ. මගේ උරහිසට අත තියපු රාජ් "මැඩම් ලැජ්ජ වෙන්න එපා. මම මැඩම් ප්‍රශ්න කරන්න යන්නේ" කියලා මාව ආයෙත් ඇඳේ හාන්සි කළා. දැන් මම ඇඟේ නෝල් පොටක්වත් නැතුව ඇඳේ නිටි. අස් දෙක වහගෙන රාජ් යාගේ වැඩ ආයෙත් පටන් ගත්තා. අත් දෙකටම ක්‍රීම් අරගෙන බඩේ ඉඳන් පහලට ගාන පටන් ගත්තා. රාජ්ගේ අත් දෙකත් වෙවුලනවා වගේ මට දැනුණා. මම කකුල් දෙක ලං කරගෙන හිටියේ. රාජ්ගේ අත් දෙක පහලටම ආවා. "කෝ මැඩම් කකුල් දෙක ටික කෑත් කරන්න ප්ලීස්" කීවා.
මටත් නොදැනීම මගේ කකුල් දෙක ටිකක් ඈත් වුණා. රාජ් මාව ඇවිස්සුවා. මාව ගැස්සිලා ගියා. කෙඳිරි කෑවුණා. මෙතන ලස්සනට තියාගන්න ඕනේ. මැඩම් පිරිමි හරි ආසයි ගෑනුන්ගේ ඇඟ සිරිත උඩ තියනවට. මාව දැන් පහ වෙනවා වගේ. දැන් නම් ඉන්න බෑ. මගේ ඇඟ සීතල වෙලා උඩට හිස් වුණා. දැන් නම් රාජ් ක්‍රීම් ගාන එක නවත්තලා මට සැප දෙනවා කියලා මට තේරුණා. එන්නම රාජ්ගේ සෙල්ලම් වැඩි වුණා. හැබැයිම දක්ෂයෙක් ඒ වැඩේට. සමහර වෙලාවට මම තනියම කේතරදි කර ගන්නවට වඩා හොඳට රාජ් කරනවා. දැන් නම් මට උපරිමයි. මටත් නන්දරීම මට කෙඳිරි කෑවුණා. එතකොට මගේ මුළු ඇඟම හිරි වැටුණා. රාජ් හිමින් වැඩේ නැවැත්තුවා. මාව මේ විදිහට කවදාවත් සතුටු වෙලා නැහැ. ඒ සතුට විඳ ගන්න මම නිසල්පන්ව හිටියා. මට ඇස් දෙක ඇරලා බලන්න බෑ වගේ. ඊට පස්සේ රාජ් එයා ඩියුටිය පටන් ගත්තේ ආයිල් ක්‍රීම් ගාලා රේසර් එක අරගෙන සේව් කරා. ඒ වැඩේට විනාඩි 10ක් විතර ගියා. ඊට පස්සේ ටවල් එකක් තෙමලා මගේ මුළු ඇඟම පිරිසිදු කළා. මට නිකන් හේනියක් වගේ. මේව ගැන අහලා තිබුණාට කවදාවත් හිතුවේ නෑ මෙහෙම ඇති කියලා. ඊට පස්සේ රාජ් සාමාන්‍ය ප්‍රමාණයේ මූණ බලන කණ්ණාඩිය ගෙනත් මගේ කකුල් දෙක මැද්දේ කණ්ණාඩිය තියලා මැඩම් මේ බලන්න දැන් කොච්චර ලස්සනයි පිරිමියෙක් දැක්කම වශී වෙනවා. මෙච්චර කාලයක් වෙයිලානේ තිබුණේ කියලා කිව්වා. මම හිමිහිට ඇස් දෙක ඇරලා බැලුවා. මගේ එකද කියලා හිතුණා මටම හිමිහිට අත ගාලා බැලුවා. එතකොට රාජ් කණ්ණාඩිය පැත්තකින් තියලා ආස හිතනවා නේද මැඩම් කියලා මගේ කකුල් දෙක මැද්දෙන් ඇවිත් ආයෙත් මාව අත ගන්න පටන් ගත්තා. මාව ඇඳේ පහලට ඇදලා කකුල් දෙක ඈත් කරලා ලස්සනට මුළු ඇඟම අත ගන්න පටන් ගත්තා. දැන් නම් මටත් මාර සනීපයක් දැනෙනවා. මම රාජ් දිහා බැලුවා. එයා hina වෙලා ටී-ෂර්ට් එක කඩවලා දැම්මා. මට තේරුණා වෙන්නේ නැතේ. ඊළඟට රාජ් එයාගේ කලිසම කඩවලා දැම්මා. ෂා මාර සයිස්. රාජ් මැඩම් කමක් නෑ නේද කියලා ඇහුවා. මේ මනුස්ස කොච්චර ටීසන්ට්. මෙච්චර කරපු එකේ වෙන එකෙක් නම් අහහා ඉන්නවද මිදහකටත් කර. මම ඔළුව වනලා ඇස් දෙක පියාගත්තා. රාජ් මාව ඇඳේ උඩට කරලා එයාත් ඒකට නැක්කා. මගේ ඇඟ මැදින් ඇවිත් ඇස් ඇරලා ඉන්න බඩ ජීවිතේ සැප විඳින්න නම් ඇස් පියාගෙන ඉඳලා බෑ. අනික මටත් කික් එකක් තියෙන්න ඕනනේ. අපි දෙන්නම එකට එන්ජොයි කරමු කියලා කරන්න ගත්තා. රාජ්ට පුදුම හිතිලා වගේ ෂා මැඩම් නියමයිනේ කියලා කිව්වා. මම මගේ මහත්තයෙක් කරුණා වෙන කවුරුත් එක්ක ඉඳලා නැහැ. මේ වෙනකොට රාජ් හිමින් මට කරනවා. මහත් කවදාවත් නොවිඳපු සැපක් සතුටක් විඳිනවා. මට තේරුණා මැඩම් මම මැඩම්ට නරකක් කළා නම් මට සමාව වෙන්න. අපි මේක නවත්තමුද? රාජ් ඇහුවේ ෆුල් සීරියස් මත. නෑ රාජ් එහෙමනම් මීට කලින් නවත්තනවනේ මම කිව්වා. තෑන්ක්ස් මැඩම් කීපු රාජ් ටික ස්පීඩ් එක වැඩි කරා. මාර සැපක්. මේ මිනිස්සයා නම් ගෑනුන්ට සැප දෙන්න උපන් පුතෙක්. මම එහෙම මොනින් අතට ඇඳට හැරෙටුවා. රාජ් මගේ ඇඟ උඩට වැටුණා. අපි දෙන්න ටික වේලාවක් එහෙම හිටියා. තෑන්ක් යූ මැඩම් තරහක් නෑ නේද? මම මැඩම්ගේ බ්ලවුස් එක නියමයට මහලා දෙන්න. තෑන්ක් යූ රාජ් මං තරහක් නෑ මං කිව්වා. මැඩම් අර තියෙන්නේ වොෂ් රූම් එක. වොෂ් එකක් දාලා ඇඳ ගන්න. මම එළියට යන්නම්. එහෙම කියලා රාජ් එළියට ගියා. විනාඩි 20ක් විතර මම වොෂ් එකක් දාගෙන ඇඳගෙන එළියට එනකොට රාජ් තව ගෑනු කෙනෙක්ගේ මිමි ගන්න කතා කරනවා. මැඩම් මෙන්න රිසිට් එක. මාම කිව්ව දවස් 3කින් විතර කෝල් එක දෙල ෆිටෝන් එකට එන්න කියලා. කනේෂ් කිව්වා. මම වෙලාව බැලුවා 11:00. පැය දෙකක්. මං ඉතින් පිටත් උනේ අරුණ මේ තැන ගැන කියනකොට අමුතු විදියකට කතා කරේ මේ හින්දා වෙන්නේ නැති කියලා හිතෙහි. ඉතින් යාරෝනේ අපේ වීඩියෝ මෙතනින් ඉවරයි. ඉතින් මේ දේවල් ඔයාලට දෙන්නේ සමාජ සඳහා පමණයි. අප මේ දේවල් කවදාවත් දැකීමට නම් ගන්න බා. එහෙනම් යාළුවනේ ඔයාලට මේ වගේ වීඩියෝ දිගටම බලන්න ඕන නම් ලයිෆ් ෆිට් ගුනේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔයාලට අපි වීඩියෝ දාන සනින් බලා ගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ අපි අද ගිහින් එන්න. ඔයාලට goodbye.